හයි කට්ටිය ඉතින් මොකද වෙන්නේ ඔන්න අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් සාමාන්‍යයෙන් channel එකෙන් ගේන්නේ movies ගැන සහ TV series ගැන විස්තර. ඉතින් අද ගේන්න හිතුණා මට මේ GTA 6 කියන සුපිරිම game එක ගැන විස්තර ටිකක්. ඉතින් මේ වීඩියෝ එකෙන් මම කියනවා GTA 6 game එක හරියටම release වෙන දවස කවද්ද කියලාත්. වීඩියෝ එකට යන්න කලින් මතක් කරන්න ඕනි channel එක subscribe කරලා නැත්නම් මේ දැම්ම subscribe කරලා set වෙන්න. වැඩි කතාවක් නැහැ. අපි යමු වීඩියෝ එකට. ඉතින් guys Rockstar ලා එයාලගේ මේ GTA 6 කියන game එක ගැන trailer එකක් පළවෙනි trailer එක වශයෙන් trailer එකක් දැම්මා දෙසැම්බර් මාසේ 5 වෙනිදා 2023 අවුරුද්දේ. ඒත් එක්කම මේ trailer එකේ කියලා තිබ්බා 2025 අවුරුද්දේදී game එක release කරනවා කියලා. ඉතින් මම ඔයාලට game එක එන දවස හරියටම අද වීඩියෝ එකෙන් කියන්නම්. ඉතින් guys හොඳම දේ තමයි මෙයාලා trailer 2 එක. ඉතින් දෙවෙනි trailer එක ගෙනාවා ඊයේ දවසේදී. Rockstar ලාගේ YouTube channel එකේ තියෙනවා trailer එක. ඒ කියන්නේ දෙවෙනි trailer එක. ඒ වගේම ඔයාලට මේ වීඩියෝ එකේ බලා ගන්න පුළුවන් ඉන්නේ ඒ ගේ කොටස්ම තමයි. හරි අපි කතා කරමු මේක දැන් රිලීස් වෙන දවස ගැන. ඉතින් මේ ගේම් එක 2026 අවුරුද්දට මෙයාලා කල් දාලා තිනවා. 2026 අවුරුද්දේ මැයි 26 වෙනිදාට තමයි මෙයාලා ගේම් එක රිලීස් කරන්න හිතන් ඉන්නේ. ඉතින් මේක නම් වෙනස් වෙන්නේ නැතුව මෙයාලා කලින් කිව්වේ 2025 අවුරුද්දේදී එනවා කියලා. දැන් කියන්නේ 2026 අවුරුද්දේ මැයි 26 වෙනිදාට ගේම් එක අපිට බලා ගන්න පුළුවන් කියලා. ඉතින් මේක නම් අනිවාර්යෙන්ම ඒ දවසට අපිට බලා ගන්න පුළුවන් මේ ගේම් එක රිලීස් වෙනවා. ඉතින් ඔන්න තව අවුරුද්දක් බලාගෙන ඉන්න වෙනවා ගේම් එක ප්ලේ කරන්න ආසාවෙන් හිටිය කට්ටියට 2026 අවුරුද්දේදී අපිට ගේම් එක ප්ලේ කරන්න පුළුවන්. ඒත් එක්කම කියන්න ඕනේ GTA 5 ගේම් එක ප්ලේ කරලා තියෙන අය දන්නවා කොච්චර ආතල්ද ගේම් එක කියලා. ඉතින් ඒ වගේම සුපිරිම ගේම් එකක් ඊටත් වඩා අනිවාර්යෙන්ම මේ ගේම් එක සුපිරි වෙනවා. ඉතින් ඔයාලට මේ වීඩියෝස් වලින් බලා ගන්න පුළුවන් ග්‍රැෆික් එහෙම කොච්චර හොඳද කොච්චර හොඳට මෙයාලා ගේම් එක හදලා තියෙනවද කියලා. ඒ වගේම ඔයාලට කියන්න ඕනේ ඔයාලට මේක ගැන තව විස්තර ඕන නම් අනිවාර්යෙන්ම කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. තව වීඩියෝස් ගේන්නම් එහෙම වුණොත්. ඉතින් වීඩියෝ එක ගැන අදහසක් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. වීඩියෝ එකට ලයික් එකක් දාන්න. තාම channel එක subscribe කරේ නැත්නම් මේ දැම්ම subscribe කරන්න. ඉතින් අනිවාර්යෙන්ම movies ටිකක් review කරලා ඉස්සරහට channel එකේ දාන්න හිතන් ඉන්නවා. ඉතින් movies බලන්න TV series බලන්න කැමති අයත් ඔන්න set වෙන්න channel එකත් එක්ක අනිවාර්යෙන්ම තව වීඩියෝ ඕන නම් comment එකක් දාන්න කියලා මතක් කරනවා. මේ වගේ වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බෙමු. හැමෝටම ජය වේවා.